හරි පුතේ හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් අපි වර්ගඵලයේ පරිමාව පාඩමේ තාම ඉන්නේ අපි SFT සිලබස් එකේ තියෙන පළවෙනි පාඩම. මේ පළවෙනි පාඩම හොඳටම කරන්න ඕනි කියන තැන තමයි අපි ඉන්නේ. ඉතින් ඒකේ අපි මේ වෙද්දි සෙෂන්ස් දෙකක් ඔයාලට දුන්නා. ඒ කියන්නේ පුතේ මේක පළවෙනි පාඩමනේ. සිලබස් එක මුළු සිලබස් එකම මේක මත ඩිපෙන්ඩ් වෙනවා. මේකේ සමාදැන්. ෆිසික්ස් වලදී අපි මේ ඉගෙන ගන්න දේවල් ඕනේ වෙනවා. හරිද? ඒ නිසා මේක හොඳටම කරන්න ඕනේ. මේක හොඳටම කරොත් තමයි සිලබස් එකේ අපි ඉස්සරහට ලස්සනට ඉස්සරහ ෆ්ලෝ එක හදාගෙන මේ වැඩේ ලස්සනට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ පාඩම උපරිම හොඳටම තමයි කරන්නේ. ආයි ඔයාලට කිසිම තියරි කොටසක් මිස් වෙන්නේ නැති වෙන්න තමයි මම මේක කරන්නේ. හරි. රයිට්. ඉතින් පැහැදිලිනේ මම කියන එක. ඉතින් එතකොට පුතේ මේකෙදී අපි දැන් මේ වෙද්දි කතා කරලා මේ පාඩමට අදාළව අපි මේ වෙද්දි කතා කරලා ඉවර කරා ප්‍රධාන අණු කොටස් දෙකක් මොනවද පුතේ? තල රූපවල අපි මේ වෙද්දි කතා කරලා ඉවර කරා මොනවද පුතේ? තල රූපවල හරි? තල රූපවල වර්ගඵලය කතා කරානේ. තල රූපවල වර්ගඵලය කියන කොටස කතා කරලා ඉවර කරා. හරි? ඒක ඉවර කරා. ඊට පස්සේ වත් එක්ක මම කතා කරා ඝනවස්තු වල පෘෂ්ඨ වර්ගඵලයනේ. ඝනවස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන කොටස මම වත් එක්ක කතා කරලා ඉවර කරා. දැන් මට තව මේක ඉතුරු වෙලා තියෙන්නේ අපි අද කතා කරන්නේ ඝනවස්තු වල පරිමාව කියන කොටස පුතේ. හරිද? අපිට අද කතා කරන්න තියෙන්නේ මේකේ මොකද්ද? ඝනවස්තු වල පරිමාව කියන කොටස. පැහැදිලි නේද ඔයාලට? අපිට අද කතා කරන්න තියෙන්නේ ඝනවස්තු වල පරිමාව කියන කොටස තමයි කතා කරන්න තියෙන්නේ. රයිට්. එතකොට එහෙනම් මේ දෙකම ඉවරයි. අපි කතා කරන්න යන්නේ මොකද්ද? ඝනවස්තු වල පරිමාව. හරි? රයිට්. හරි නේද? බෝඩ් එක පැහැදිලිව පේනවද කියලා මම චුට්ටක් බලන්නම්. හරි. ක්ලියර් නේ නේද? අවුලක් නැහැනේ. ඔක්කොම හොඳට නේ. ඔක්කොම හොඳින් යනවා. හරි. රයිට්. එතකොට පුතේ හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද දැන් අනුමාත්‍රිකාව ඝනවස්තු වල පරිමාව කියන කොටස. මේකේ ලොකු දේවල් කතා කරන්න නැහැ. පොඩි සමීකරණ ටික පොඩ්ඩක් කතා කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මම කිව්වනේ අපි තියරි ටික ලස්සනට මුලින් ඉඳන් කතා කරන් යනවා. ඔයා මාත් එක්ක ඉන්න හැමතිස්සෙම මාව ට්‍රස්ට් කරන්න, මාව විශ්වාස කරන්න. ඔයාව කොයිම වෙලාවකත් මම මේ සබ්ජෙක්ට් එක ඇතුලේ කොහෙවත් වැටෙන්න තියන්නේ නැහැ. හැබැයි මෙහෙමයි. ඔයා වැඩ කරේ නැත්නම් ඒක මට ඒ වගේ වගකීම ගන්න බෑ. මම ඒක වගකීම ගන්නෙත් නැහැ. ඔයා වැඩ කරන ළමයින් නම් කොයිම වෙලාවකවත් මම ඔයාව වැටෙන්න තියන්නේ නැහැ මගේ සබ්ජෙක්ට් එක ඇතුලේ. A හෝ B. හරිද? ඔයා මාත් එක්ක වැඩ ටික ලස්සනට කරගෙන යනවා නම් ඔයා වෙන පාරවල් වල යන්නේ නැත්නම් ඔයා ඒ කියන්නේ ඒ විශ්වාසය මට ඔයාලට දෙන්න පුළුවන් ඈ. ඔයා මාව විශ්වාස කරලා මං කියන විදිහට මේ වැඩ ටික හරියට කරගෙන යනවා නම් SFT A හෝ B එතනින් එහාට නම් වැටෙන්නේ නැහැ. එතනින් එහාට වැටෙනවා නම් ඔයා වෙන පාරවල් වල ගිහිල්ලා. හරි? ඒ නිසා ඒ ත්‍රස්ට් එක මට තියන්න, ඒ විශ්වාසය මට දෙන්න හැමතිස්සෙම මං කියන විදිහට මේ වැඩේ කරගෙන යමු. හරි? රයිට්. එතකොට අපිට කතා කරන්න තියෙන පුතේ මොකද්ද? ඝනවස්තු වල පරිමාව. ඝනවස්තු වල පරිමාව. රයිට්. ඔය තමයි අපි ඝනවස්තු වල පරිමාව කියන කොටස තමයි කතා කරන්න යන්නේ. පුතේ ඝනවස්තු සෙට් එකකෝ අපි. ඝනවස්තු ගත්තාම ඝනවස්තු ගොඩක් තිබ්බ මං ගාව. රයිට්. මම බෝලයක් මේ මොකද්ද මේකක් ගන්නම්කෝ. හරි. ඊට පස්සේ තව මෙතනින් මොකක් හරි ගමු. හරි. දැන් මෙන්න තියෙනවා පුතේ ඝනවස්තු. තල රූපයි ඝනවස්තුයි කියන්නේ වෙනස්නේ. ඔයා දන්නවා තල රූපයක් කියන්නේ තලයක අඳිනු ලබන රූප සටහනක්. ඒකට තමයි අපි කියන්නේ තල රූපයක් කියලා. හරි? දැන් මේවා ඝනවස්තු. මේවා පුතේ අවකාශයේ මොනව වෙනවද? ඉඩක් ගන්නවා. දැන් ඔයා බලන්න ඔයා ඝනවස්තුවක්. ඔයා අවකාශයේ ඉඩක් ගන්නවද? ඔව්නේ. ඔයා විසින් අවකාශයේ ඉඩක් ගන්නවා. මේ බෝලය අවකාශයේ මොනව කරනවද? මේ බෝලය අවකාශයේ ඉඩක් ගන්නවා. හරි? ඊළඟට මේ ඝන කාබය අවකාශයේ ඉඩක් ගන්නවා පුතේ. එතකොට මේවා මොනවද පුතේ? මේවා ඝනවස්තු. හැබැයි තල රූපයක් එහෙමද? ඔයාට සමචතුරස්‍රයක් අතින් අල්ලන්න පුළුවන්ද? මේ බෝඩ් එකේ අඳින සමචතුරස්‍රයට අතින් අල්ලන්න පුළුවන්ද? එයා 3Dද? නෑ එයා 2D. තල රූපයක් 2D. හැබැයි ඝනවස්තුවක් පුතේ 3D. හරි? එයා මොකද කරන්නේ? එයාව අපිට අතින් අල්ලන්න පුළුවන්. එයා අවකාශයේ පරිමාවක් ගන්නවා. පරිමාවක් අයත් කර ගන්නවා. හරි?
right පුතේ පළවෙනි තරුව දාලා මෙහෙම ලියන්න. ඝනවස්තුවක් අවකාශය අයත් කරගන්න ලබන ඉඩ ප්‍රමාණය ඝනවස්තුවක් අවකාශය අයත් කරගන්න ලබන ඉඩ ප්‍රමාණය එම ඝනවස්තුවේ පරිමාව ලෙස හඳුන්වයි. හරි පළවෙනි තරුව දාලා ඝනවස්තුවක් අවකාශය අයත් කරගන්න ලබන ඉඩ ප්‍රමාණය ඝනවස්තුවක් අවකාශය අයත් කරගන්න ලබන ඉඩ ප්‍රමාණය එම ඝනවස්තුවේ පරිමාව ලෙස හඳුන්වයි. හරි ඝනවස්තුවක් අවකාශය අයත් කරගන්න ලබන ඉඩ ප්‍රමාණය එම ඝනවස්තුවේ පරිමාව ලෙස හඳුන්වයි. පරිමාව ලෙස හඳුන්වයි. ඊට පස්සේ පුතේ ලියන්න. හරිද? පරිමාව මනිනු ලබන ඒකක පරිමාව මනිනු ලබන ඒකක හරිද? පරිමාව මනිනු ලබන ඒකක කියලා අනුමාත්‍රකාව ලියන්න. පරිමාව මනිනු ලබන ඒකක මොනවද පුතේ? පරිමාව මනිනු ලබන ඒකක වෙන්නේ අපි දන්නවා පරිමාව මනිනු ලබන ඒකක ගත්තාම පළවෙනි එක අපි දන්නවා මොකද්ද පුතේ? ඝන සෙන්ටිමීටර. හරි පරිමාව මනිනු ලබන ඒකක ගත්තාම මේ SI ඒකකය මොකද්ද? ඝන සෙන්ටිමීටර නෙමෙයි. SI ඒකකය මොකද්ද පුතේ? SI ඒකකය කියන්නේ අන්තර්ජාතික සම්මත ඒකකයේ SI යුනිට් එක පරිමාව ඝන මීටර පුතේ. ඝන මීටර. හරිද? මොකද්ද පුතේ සංකේතය? සංකේතයේ ඝන කිව්වහම අපි දන්නවා 3 බලයනේ. ඝන මීටර. හරි. ඊට අමතරව තව එකක මොනවද පුතේ? මෙන්න මේවා අපිට ගන්න පුළුවන් නේද? ඝන ඩෙසිමීටර. හරි. ඝන ඩෙසිමීටර. මොකද්ද පුතේ ඒකකය? dm. ඝන හින්දා 3 බලය. හරි. right. ඊට පස්සේ පුතේ තව මොනවද? පරිමාව මනින්න ලබන ඒකක ඝන සෙන්ටිමීටර පුතේ. ඝන සෙන්ටිමීටර. මොකද්ද පුතේ ඝන සෙන්ටිමීටර ඒකකය? මෙහෙම. හරිනේ? ඊට පස්සේ පුතේ අපි ඔය ඒකක අතර සම්බන්ධතා ටික කතා කරන්න ඕනේ. මොකද අපි දිගමයින තැන ඉඳන් වර්ගඵලය දිගමයින තැනදී අපි ඒකක අතර සම්බන්ධතා කතා කරේ නැද්ද? කතා කරා. ඊළඟට අපි වර්ගඵලය මයින්කොට ඒකක අතර සම්බන්ධතා කතා කරේ නැද්ද? කතා කරා. දැන් මෙතනින් එහාට ගිහිල්ලා පරිමාව මයින්කොටත් අපි ඒකක අතර සම්බන්ධතා කතා කරන්න ඕනේද? ඔව් කතා කරන්න ඕනේ. හරි. රයිට්. එහෙනම් අවසාන වශයෙන් මට මෙතන ලියන්න පුළුවන් තව එකක් ඕනනම් ඝන මිලිමීටර. හරි ඝන මිලිමීටර. මොකද්ද පුතේ ඒකකය? ඒකකය ඉන්නේ පුතේ මෙහෙම. ඝන මිලිමීටර. හරි. ඉතින් පුතේ ඔන්න පරිමාව මනිනු ලබන ඒකක ටික හරි පරිමාව මනිනු ලබන ඒකක ටික ඝන මීටර, ඝන ඩෙසිමීටර, ඝන සෙන්ටිමීටර, ඝන මිලිමීටර. හරි. එතකොට මේක තමයි පුතේ පරිමාව මනින මොකද්ද? SI ඒකකය. පැහැදිලිනේ ඔයාට නේද? SI ඒකකය කියන්නේ අන්තර්ජාතික සම්මත ඒකකය. හරි අන්තර්ජාතික සම්මත ඒකකය ඕක තමයි. හරි ඒ පරිමාව මනිනු ලබන එකක ගැන කතා කරේ පුතේ. ඊට පස්සේ මෙතනින් ඊළඟ තරුව දාලා ලියන්න ධාරිතාවය මනිනු ලබන ඒකක. ධාරිතාවය මනිනු ලබන ඒකක. ඒ කියන්නේ නිකන් කිසියම් මේ වගේ අදහසක් පුතේ ධාරිතාවය කියන එක. කිසියම් දැන් ඔයා හිතන්නකෝ මේ බෝලය හිල් කරලා මේකට පුරවන්න පුළුවන් පරිමාව. ඒ වගේ අදහසක් තමයි ධාරිතාවය කියන එකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ධාරිතාවය මයින පුතේ ඒකක විදිහට අපි ගන්නෙ මොනවද? ධාරිතාවය මයින්ව පුතේ මොනවෙන්ද? ලීටර වලින්. ලීටර. හරි ලීටර්. හරිද? ඒ වගේම පුතේ මිලි ලීටර. ලීටර සහ මිලි ලීටර. ඕවෙන් තමයි පුතේ ධාරිතාවයම ඉන්නේ. හරි. ඕවෙන් තමයි පුතේ ධාරිතාවයම ඉන්නේ. හරි. ඒතර ලීටර ඊට පස්සේ මිලි ලීටර. හරි. රයිට්. හරි. දැන් අපි අර පොඩි කතන්දරයක් කියන්නම්. ඔයා පන්ති ගැන තෝරද්දී අනිත් සබ්ජෙක්ට් වලට උනත් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. දැන් අපි අර එක එක ඒවාට සූත්‍ර කතා කරානේ පුතේ. එක එක වස්තු වල පරිමාව දැන් අපි ඝන වස්තු පරිමාව නෙමෙයි ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය ඒවට සූත්‍ර කතා කරානේ. ඉතින් එතකොට ඒ එක සූත්‍රයක් අරගෙන මම ඒකට දැන් අපි තුමු සිලින්ඩර් එක පරිමාව 5r වර්ග h නේ.
සිලින්ඩර් එක සිලින්ඩර් එක පෘෂ්ඨ වර්ගඵලයේ වක්‍ර පෘෂ්ඨයේ අනම්මනම් සූත්‍රය එනවනේ. එතකොට මම කොයිම තැනකදීවත් ඔයාලට තියරි උගන්වද්දී ඒ සූත්‍රයක් අරගෙන ඒකට ගණන් 10ක් හදන්නේ නැහැ. එහෙම නිකන් ගොන් ආතල්. හරි. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ ඔයා ET පන්තියක අපි හිතමු මෙහෙම දෙයක් වෙනවා කියලා. V = IR කියන සූත්‍රය ඔයාට උගන්වලා අපි දන්නවා V කියන්නේ පුතේ විභවාන්තරයනේ. I කියන්නේ ධාරාව. හරිද? මේ ඕම් නියමයෙන් ගොඩනගෙන සමීකරණයනේ. R කියන්නේ ප්‍රතිරෝධය. හරිද? එතකොට පුතේ මම කිසිම දාක ඔයාට V = IR කියන සූත්‍රය උගන්වලා මේකේ මෙන්න මේ ගණන් 10ක් හදන්නේ මේ විදිහට. මෙහෙම හිතන්නකෝ. ඒ කියන්නේ මේ මොන්ටිසෝරි ටයිප් එකට. හරිද? ඔයාට මම ඔයාට I සහ R දීලා V හොයන්න කියලා ගණන් එක ජාතියෙන් ගණන් පහක් හදන්නේ නැහැ. ඒ නිකන් ගොන් ආතල්. හරිද? දැන් හිතන්නකෝ මේතන පුතේ ඇත්තම කතන්දරේ මේකේ නොදන්න පද 3යිනේ. ඔය නොදන්න පද 3න් දෙකක් දුන්නොත් ඔයාට අනිත් පදේ හොයන්න පුළුවන් නේ. ඒකනේ පුතේ සමීකරණ වල තියරි එක කතන්දරේ ඕකනේ. දැන් මේකේ නොදන්න පද 3යි නම් 3න් දෙකක් දුන්නොත් අපිට ඕන එකක් හොයන්න පුළුවන්. එතකොට මම මෙතන ගණන් 10ක් හදන්න ඕනේද? ඒ කියන්නේ IR දීලා V හොයන ඒවා ಜಾති ඒවා තුනකුයි. ඊළඟට V සහ R දීලා I හොයන ඒවා තුනකුයි. V සහ I දීලා R හොයන ඒවා තුනකුයි. V සහ R දීලා I හොයන ඒවා තුනකුයි. ඒ වගේ මම ඔයාලට එක જાතියෙන් ගණන් 10ක් හදන්න ඕනේද? ඒක ඔයාටම හිතෙන්නේ නැද්ද නිකන් ගොන් ආතල් එකක් කියලා? කියන්නේ මේක සමීකරණය නම් මේකේ බං I සහ R දුන්නාම V හොයන්න පුළුවන්. V සහ R දුන්නොත් I හොයන්න පුළුවන්. V සහ I දුන්නොත් R හොයන්න පුළුවන් කියන එක ඕන පොඩි එකෙක්ට තේරෙන්න බෑ. එතකොට මට නිකන් මේ වගේ සමීකරණයක් උඹට උගන්වලා ඊට පස්සේ මම මේක යටතේ අනුගණන් 10ක් විතර හදලා උඹට දැන් මේ අපි හිතමුකෝ මේ ඉලෙක්ට්‍රිකල් කියලා. ඉලෙක්ට්‍රිකල් පුළුවන් කියන තරමට මං එන්නේ නැහැ. එතෙන්ට මං එන්නේ නැහැ. හරිද? මං ඔයාලට මේ සමීකරණ උගන්වනවා එක ගානක්වත් මං හදන්නෙත් නැහැ. හරි. ඉතින් ඔයා තේරුම් ගන්න ඕනේ මේක සමීකරණයක්. මේකේ පද දෙකක් දුන්නාම අනිත් එක හොයන්න පුළුවන් කියන එක. ඉතින් ඒකට ආයි නිකන් අර ආදේශ කර ඒ වගේ මොන්ටිසෝරි පන්ති තෝරන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාට ET සබ්ජෙක්ට් එකේ කවදාවත් ගැඹුරු හොයාගන්න වෙන්නේ නැහැ. හරිද? අර එතකොට ඔයාට හිතෙයි පන්තියේ හරි සතුටුයි. ගණන් 10ක් දුන්න සර් 10ම හැදුවා. අන්තිමට බං ඔබ දන්න කෙහෙල් බලන්නේ නැහැ. හරි. මේ සමීකරණයකට පද දෙකක් ආදේශ කරලා ඊතුරු පදේ හොයන එක මම මේ කාටවත් මොකුත් කියනවා නෙමෙයි. ඕක තමයි ඇත්ත කතාව. හරිද? මම ජීවිතේට එහෙම කරන්නේ නැහැ SFT පන්ති. ඔයාට සමීකරණයක් උගන්වලා ඒක යටතේ ගණන් 10ක් හදවන්නේ නැහැ පද ආදේශයක්. ඒක බං මුලින්ම කියන්නම්කෝ. මේක SFT වල සමීකරණ ගොඩාක් තියෙනවා. හරිද? එතකොට මේ හැම සමීකරණේම නොදන්න පද 4ක් තිබ්බොත් ඒකෙන් 3ක් දුන්නාම ඊටු එක හොයන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ අර බොළඳ වෙන්න එපා ඔයාලා. මං හිතනවා මම මේ කියන කතාව තේරෙයි කියලා. ඒ නිසා පන්ති ගැන සැලකිලිමත් වෙන්න. ඔයා මන් දන්නවා ගොඩක් ෆිසිකල් ක්ලාස් වල මේ සෙල්ලම තමයි යන්නේ. හරිද? එතකොට මේක දිලා ආස ගණන් 10 හැදුවට පස්සේ හරි අපිට ගණන් පුළුවන්. විභාගයට ගියාම නන්නත්තරයි. ඒක මම කියන්න ඕනේ මේක බලන සෙකන්ඩ් ෂයි යවුන් දන්නවා මේ කතාව මම බොරු නෙමෙයි කියන්නේ කියලා. හරිද? මේවා ගණන් නෙමෙයි බං. හරිද? මේකේ පද දෙකක් දීලා ඊතුරු පදේ හොයන එක. හරිද? මම දැක්ක බං සමහර ඇයි බං එහෙම? මේ උඹලා හිතන් ඉන්න උඹලා 6 වසරේ කියලාද මේවා හරන්න? හරි? දැන් එහෙම උඹලට කරාට පස්සේ ඌට ඒ කියන්නේ ඒ ගානක්වත් කවදාවත් කොන්ෆිඩන්ස් නැහැ. ඌට තේරෙන්නේ නැහැ මේක මේ සරල concept එක පද 3යි තියෙන්නේ. මේකෙන් දෙකක් දුන්නාම ඊතුරු පදේ හොයන්න පුළුවන් කියන එක. ඒකෙන් මේක කොයි පදේ දෙක දුන්නත් ඊතුරු පදේ හොයන්න පුළුවන් කියන එක. ඒක බං O level වලදී උගන්වන්නේ පද උක්ත කිරීම. මෙතන තියෙන ඔයාට I උක්ත කරන්න ඕන නම් R මෙහි යටට ගේන්න. ඔයාට R උක්ත කරන්න ඕන නම් I මේ පැත්තේ යටට ගේන්න. ඊයේ පද උක්ත කිරීමනේ. ඒ වගේ සරල concept එකක් අරගෙන ගණන් 10ක් හදන පන්තිය නෙමේ පුතේ පන්තිය. හරි? ඒව නිකන් අර සිඟිති ආතල්. ඒව අර යට ලෙවල් එකේ ඉන්න ළමයි ටිකයි මැද ලෙවල් එකේ ඉන්න ළමයි ටිකයි තියාගන්න ගහන ගේම්. ඒක උඹලා තේරුම් ගන්න ඕනේ. හරිද? ඒවෙන් කවදාකවත් සබ්ජෙක්ට් එකට A+ එකක් හදන්න බෑ පුතේ. ඒව හීන. හරි? සබ්ජෙක්ට් එකට A+ එකක් හදන්න බෑ පුතේ. ඒ ලෙවල් එකේ උගන්නලා. ඒව හොඳයි අර පන්තියේ ඉන්න ළමයි ගාන වැඩි කරගන්න. පන්තියේ ඉන්න ඔලු ගෙඩි ගාන වැඩි කරගන්න. ඇයි බං? ඒ වගේ ගණන් 10ක් හැදුවාම අර ඒ කියන්නේ අර බිම් මට්ටමේ ඉන්න කාට හිතෙනවා අම්මට රුමන් 10ක් හැදුවා සුපිරි කියලා. ඇත්තටම ඔබ දන්න කෙහෙල මලන්නේ නැහැ. ඕක තමයි කියන්න තියෙන්නේ. හරි? ඒ නිසා පන්ති සිලෙක්ට් කරනකොට ගැඹුරට උගන්වන පන්ති තෝරන්න. එතකොට පුතේ ඔයා බිම් මට්ටමේ ඉන්න ළමයෙක් වුණත් ඔයා ඒ කියන්නේ ගැඹුරට සබ්ජෙක්ට් එක උගන්වනවා නම්
ඒක තමයි ක්‍රමේ. එතකොට ඔයා උඩට ගන්න පුළුවන්. නැත්තම් බං මේවා හදා ඉඳලා උඹලා උඩට එන්නේ නැහැ කවදාවත්. හරි. මම මේ කියන දේ බොරුද කියලා ඔයා බලන්න. ෆිසිකල් ක්ලාස් වල දෙන ටියුට් එක ඔහොම තමයි. හරිද? ඔය ඔහොම ටියුට් එකක් දෙන්නේ. හරි. ඔහොම ටියුට් එකක් දීලා ඒකට හේතුව පුතේ ෆිසිකල් ක්ලාස් එකේ කවදාවත් කරන්නේ නැහැ අමාරු ගණන් හදන එක. උපරිම එකක් හදයි. එතනින් එහාට හදන්නේ නැහැ. ඇයි බං අමාරු ගණන් හදපු ගමන් අර ආතල් ගන්න දැන් මේ වගේ ගණන් 10ක් හදලා මම සුපිරි වැඩ කියලා හිතන් ඉන්නේ උන් ඒ ලෙවල් එකේ උන් පන්තියකින් බං ගොඩක් ඔය ෆිසිකල් ක්ලාස් වලට එන්නේ බං ආතල් එකක් ගන්න පන්තිර වෙilla හරිද කෙල්ලෝ බලන්න මමත් පන්ති ගියානේ බං මාත් දන්නවා ඔය සීන් එක හරිද ඒ වගේ ඒ කියන්නේ ඉගෙන ගන්න එන්න පිරිස නැහැ කියලා මං කියන්නේ ඉගෙන ගන්න එන්න පිරිසක් ඉන්නවා හරිද හැබැයි බහුතරයක් එනවා බං අන්න අර සීන් වලට ඒ කියන්නේ අන්න ඒ ක්‍රවුඩ් එක පන්තියේ තියාගන්න කවදාකවත් පන්තියේ පුතේ අමාරු ගණන් මම මේ උදාහරණයක් විතරයි ගත්තේ මේක නිකන් උදාහරණයක් වාට කිව්වේ කවදාකවත් හයි ලෙවල් ගණන් වලට යන්නේ නැහැ. එහෙම ගියාම ඒ පන්තියේ ඉන්න ෆිසිකල් ක්‍රවුඩ් එක වැටෙනවා. මම එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා. මමත් ෆිසිකල් කරා 2020 වගේ ඒ කරද්දි පුතේ අමාරු ගණන් හදපු ගමන් පන්තියෙන් නෑ උට තේරෙන්නේ නෑ කියලා. හරිද? ඒක වෙනවා. හරිද? ඒ නිසා හරිද? මම මේ කියන්නේ ඔයාලගේ ඒ කියන්නේ මම දකින දේවල්, මට පේන දේවල් වෙන දේවල් මේකෙන් ගණන් 10ක් හදලා මම් පොර කියන එක නෙමෙයි වැඩේ. හරිද? එහෙම කරලා උඹලට විභාගේ සුපිරිය එකක් දාන්න බෑ. හරිද? මම වගේ ක්ලාස් එකේ දැන් මේ තියරි උගන්වද්දි මම එක ගාණක්වත් හැදුවේ නෑනේ මම මේවේ හදන්න ගණන් නෑ. ඔක්කොම සමීකරණනේ තියෙන්නේ. ආයි මේවේ කියලා දෙන්න දේවල් නෑ. සමීකරණේ ගණන් හදන්නේ වෙනම. ෆිසික්ස් වල මම එහෙම කරන්නේ නෑ. ෆිසික්ස් වල මට ඒ අදාළ කොටසින් කොටසට ඒකට ගැලපෙන හිතන්න තියෙන ගණන් අපි හදනවා. හැබැයි මේ වගේ ගොම් පාට් ඇඩ් කරන්නේ නෑ. හරිද? ඒ නිසා මං හිතනවා මම මේ පොඩි මම සාමාන්‍යයෙන් පන්ති වෙලාවේ උගන්වන වෙලාවේ අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ. මේක කිව්වේ හරිද මේ වගේ ගොම් පාට් පන්ති වලට යන්න එපා. ඒකේ කවදාකවත් උඹට A+ එකක් දාන ලෙවල් එකට උගන්වන්නේ නැහැ. දැන් මට ඕනේ රෑන්ක් දාන සෙට් එක, මට ඕනේ කැම්පස් යන සෙට් එක, මට ඕනේ සබ්ජෙක්ට් වල ඒකේ A+ එකට දාන සෙට් එක නේ. මගේ ක්ලාස් එන්නේ එහෙම සෙට් එකක්. මට අර ගොන් ආතල් ගන්න උන්ගෙන් වැඩක් නැහැ. මගේ පන්තිය ඌ මාසයක් ආවොත් උට ඒක සෙට් වෙන්නේ නැහැ. මොකද මෙච්චර ගැඹුරට උගන්වන්නේ නැහැ වෙන පන්තිවල. හරි. ඉතින් කියන්නේ මගේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි. අනිත් සබ්ජෙක්ට් එක ගැනත් ඒ ලෙවල් එකකින් හිතන්න පුරුදු වෙන්න. හරිද? එතකොට පුතේ මේ රෑන්ක් දානවා කියන එක මහ දෙයක් නෙමෙයි. හරි? එතකොට අනිවාර්යෙන් ඒ දේ එහෙම කරන්න මේකක් මේ වගේ දෙයක් පොඩි දෙයක් උගන්වලා මේකෙන් ගණන් 10ක් හදලා පොර වෙන එක නෙමෙයි වැඩේ. එහෙම විභාග කරන්න බෑ. හරි ඒව නිකන් ගොන් ආතල්. ආයිත් කියවට ඔක නිතරම කියවෙන්නේ. හරිද? මේ මම දකින දේවල්. හරිද? මම දකිනවා බං ඔන්ලයින් ක්ලාස්. හරිද? ET පන්ති මෙහෙම සමීකරණයක් කරන් ගණන් 10ක් හදනවා. මොනවද බං මේ සීනි බෝල වැඩ? හරි. උඹ පොඩ්ඩක් උඹ A level කරන ළමෙක් උඹ ළමෙක් කියන්න මං කැමති නෑ. උඹ A level කරන ගොල්ලෙක් කෙල්ලෙක්. හරිද? උඹ ඉන්නේ ටිකක් ඒ කියන්නේ උඹ ළමයෙක් කියන එකෙන් එහාට ගිහිල්ලා. හරිද? උඹට පොඩ්ඩක් හිතන්න ඔලුවක් තියෙන්න ඕනේ. උඹ O level කරන තැන නෙමෙයි ඉන්නේ. හරි. ඉතින් අර සර්ලට වහල් වෙන්න එපා. දෙයක් තෝරද්දි ස්ටෑන්ඩඩ් එක හැමතිස්සෙම බලන්න. කියන වැඩපිළිවෙල කරනවද කියලා බලන්න. ඔබට මගේ මාසයක් එද්දි තේරෙන්න ඕනේ මම කියන විදිහට වැඩේ කරනවද නැත්නම් මම පිස්සු කෙලිනවද කියලා. හරිද? එතකොට උඹට එකෙන් අයින් වෙලා යන්න පුළුවන් වෙන්න එපා. හරි? ඒ ක්වොලිටි එක තියාගන්න. හරිද? අපි කරන්නේ මම කරන්නේ ටියුෂන් එකක්. හරිද? මම කරන්නේ පුතේ ටියුෂන් එකක්. මම මේ ටියුෂන් එක ඇතුලේ මම කරන්නේ සල්ලි හම්බ කරන එක. හරි? ඒක තමයි ඇත්ත කතාව. කවුරු සුදු චරිත කවුරුත් නෑ මේක ඇතුලේ. හරිද? ඔක්කොම එකම ලෙවල් එකේ ඉන්නේ. එක එක්කෙනා එක එක ප්‍රතිරූපම වණ්ඩ හැදුවට මේක ඇතුලේ සුදු චරිත කියලා එකක් නෑ. ටියුෂන් එක ඇතුලේ. හරිද? ඒක ඒ කියන්නේ කවුරු හරි කියනවනම් මම අපි එහෙම නෑ මම සුදු චරිතයක් කියලා. ඉතින් මමට කියන්න පුළුවන් කැරට්ටුව මුල ඉඳන් කොහොමද කියලා. හරි? ඒ නිසා කතාව ඕක අපි උගන්වන්නේ සල්ලි වලට. එතකොට අපි එහෙම උගන්වද්දී මගෙන් වෙන්න ඕනේ සේවය මම කරන්න ඕනේ. ඒ කියන්නේ මම ක්ලාස් එක පන්තියෙන් පන්තියට වෙනස්. හරිද? සමහර පන්ති තියෙනවා එයාලා ටාගට් කරන්නේ ලෝ ලෙවල් ක්‍රවුඩ් එක සහ මිඩ් රේන්ජ් ක්‍රවුඩ් එක. එතකොට එයාලා ගැඹුරු ගණන් වලට යන්නේ නැහැ. හරිද? ගැඹුරු ගණන් වලට යන්නේ නැහැ. බේසික් ලෙවල් ගණන් හදාදී ඉන්නවා. මොකද එතකොට ගැඹුරු ගණනට ගියපු ගමන් පන්තියේ ක්‍රවුඩ් එක කැඩෙනවා. මොකද උට තේරෙන්නේ නැහැ ඊට පස්සේ. තේරෙන්නේ නැති වෙච්ච ගමන් ක්‍රවුඩ් කැඩෙනවා. ඒක උන් දන්නවා. ටියුෂන් කාරයෝ දන්නවා. ඒ නිසා අර යට ලෙවල් එකකින් යනවා. එතකොට ඒක පට්ට ස්ටෑන්ඩඩ් එකක් විදිහට තමයි පේන්නේ. හරි පැහැදිලිනේ? රයිට්. එතකොට ඒකනේ පන්තියේ ළමයි වැඩි වෙච්ච තරමට ඒ පන්තිය හොඳම පන්තිය කියලා කියන්න බෑ. හොඳම පන්තියේත් ළමයි වැඩි වෙනවා. දැන් මගේ
ළමයි වැඩි. ඒක එතකොට මම මගේ පන්තිය හොඳම පන්තිය කියලා කියවනව නෙමෙයි. හරි. ඒ නිසා මම මේ කියන කතාව පැහැදිලිව තේරුම් ගන්න ෆිසිකල් ක්ලාස් වල මේ සෙල්ලම ගොඩක් වෙලාවට වෙනවා. ඒ නිසා පුතේ ඔයා දැන් ඔයාට මම දීලා තියෙනවනේ පොඩි ඔයාට මං ගැන විශ්වාසයක් තියෙනවනේ. ඒ විශ්වාසය දිගටම තියන්න. ඔයා යන SFT පන්තිව බය නැතුව නවත්තන්න. සමහරවිට ඔයා මේ පන්තියට යන්න ඔයාගේ ගෑනු ළමයා බලන්න වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒව නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. එහෙම යන්න ඕනේ නම් යන්න. මං ඒව නවත්තන්න කියන්නේ. හැබැයි පුතේ උඹේ සල්ලි අපරාධේ. මං ඒක කියනවා. උඹට ගෑනු ළමයා බලන්න ඕන නම් පන්තිය උරුනහම කියලා බලවරේ. හරි? ඒ අර අපරාධිනේ සල්ලි උඹට දැන් තේරෙනවනේ මේක කොහොමද මේ උගන්නන ඉගැන්නිල්ල ඔය එක පන්තියකවත් කරන්නේ නැහැ කියලාත් මං දන්නවා. ඉතින් මේ උගන්නන ඉගැන්නිල්ල මේ පට්ට කැපවීමක් කරලා මේක කරන්නේ මේ පන්තිය කරන්නේ. හරි ඉතින් එතකොට ඔයා දැන් මම මුලින් ක්ලාස් පටන් ගන්නකොට මං කොයි වෙලාවකත් කිව්වේ නෑ යන පන්තිය නවත්තන්න කියලා. එහෙනම් උඹ සමහරවිට මගේ පන්තියට එන්නේ නෑ. හරිද? දැන් කියන්නේ දැන් උඹ මගේ වීඩියෝස් දෙකක් බැලුවනේ. හරිද? දැන් අපි ලයිව් එකක් කරා රෙකෝඩින් එකක් කරා. දෙක බැලුවනේ. ඒක බැලුවා නම් උඹට තේරෙනවා අම්මට හුඩු කොහොමද ටීචින් කියලා. එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ. දැන් උඹට මං කියනවා උඹ යන පන්තිය නවත්තපන්. වැඩක් නෑ. හරි? ඇත්ත කියන්නේ මේ. හරි? රයිට් පැහැදිලින කතන්දරේ නේ. අර මේ වගේ පන්ති තියෙනවා. මගේ සබ්ජෙක්ට් එකටත් සෑහෙන්න තියෙනවා ලංකාවේ මේ වගේ පන්ති. ගණන් 30ක් හදනවා එක ගොංගාතල්. හරි? එහෙම ක්‍රවුඩ් එකක් නෙවෙයි මම හදන්නේ. හරිද? හිතලා අවබෝධයෙන් වැඩ කරන ක්‍රවුඩ් එකක්. මේකට ගණන් 10ක් හදලා සමීකරණ ආදේශ කරන්න මට පුරුදු කරන්න ඕනේ නෑ උඹලට. හරි? පැහැදිලිනේ? රයිට්. මේ ටික කිව්වේ පුතේ පන්ති හරියට තෝරගනින් නැත්තම් කෙල වෙනවා කියලා කියන්න. හරිනේ? සාරාංශය තේරුණා නේද? සාරාංශය කියපු ටික තේරුණානේ? හරි. රයිට් අපි යම් පාඩමට. හරි. එතන අපි කතා කරේ පුතේ පරිමාමයින එකක් ගැන කතා කරා, ධාරිතාමයින එකක් ගැන කතා කරා. දැන් පුතේ අපිට මේ අතර මම සාමාන්‍යයෙන් මගේ පන්ති වේලාව ගන්න කැමති නෑ මේ වගේ දේවල් කියන්න. හැබැයි මේ වගේ දේවල් කියන්න වෙනවා දැන්. හරිද? මේ වගේ දේවල් කියන්න වෙනවා. එහෙම නැත්තම් උඹලා වැරදි පාරවල් වල ගිහිල්ලා මගේ සබ්ජෙක්ට් එකට A අනිත් දෙකම C. වැඩක් නෑනේ බං. හරි. අන්න එහෙම වෙන එක වළක්ව ගන්න මට ඕනේ. හරි. ඒ නිසා පන්තිය තෝරනකොට හරියට කල්පනාවෙන් හැමතිස්සෙම ස්ටෑන්ඩඩ් එක බලන්න ඕනේ. කොච්චර හොඳට සබ්ජෙක්ට් එක උගන්වනවද? කොච්චර ගැඹුරට සබ්ජෙක්ට් එකේ උගන්වනවද කියන එක. හරි. රයිට්. පුතේ පළවෙනි කතන්දරේ අපි මේ අතර සම්බන්ධතා මේ ඒකක අතර සම්බන්ධතා ගොඩනගන්න යන්නේ. හරි. එතකොට පුතේ දැන් මෙහෙමයි. ඝන මීටර දැන් මේක මේවා මේ මම මේ ලියන සම්බන්ධතා එකක්වත් උඹට පාඩම් කරන්නවත් හරිනම් මම මේ බෝඩ් එකේ ලියන්නවත් වටින්නේ නැහැ. ඒ ටිකත් මම මේ shift කරලා ගියා නම් හොඳයි. හරිද? මොකද ඒක දැන් ඒක උනත් උඹට හිතලා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඝන මීටර ඝන සෙන්ටිමීටර කරගන්න නම් ඒක මහ ලොකු කේස් එකක් නෑ පුතේ. හරි. ඉතින් ඒ දැන් මේ දැන් අපි තුමු මෙහෙම ඝන මීටර හා ඝන සෙන්ටිමීටර අතර සම්බන්ධය. හරිද? එතකොට පුතේ තේරෙන්න ඕනේ. හරිද? ඝන මීටර කොහොමද ඝන සෙන්ටිමීටර ගන්නේ? ඝන සෙන්ටිමීටර කොහොමද ඝන මීටර ගන්නේ? දැන් කවුද මෙතන වැඩි ඒකකය? මෙතන ලොකු ඒකකයේ විදිහට අපිට ඝන මීටර ගත්තාම ඝන සෙන්ටිමීටර කියන්නේ පොඩි එක. එතකොට පුතේ ඔයාලට තේරෙනවා ඝන මීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර කීයක්ද? 103ක්. 1.6යි. 10 බල 6යි. ඉතින් ඒතර සරලව තේරෙනවා. ඇයි බම් මෙහෙමනේ මීටර සෙන්ටිමීටර කරන්නේ කොහොමද 100ෙන් වැඩි කරලා? මීටර වර්ග සෙන්ටිමීටර කරන්නේ කොහොමද 100 දෙකකින් වැඩි කරලා? ඒ කියන්නේ 10000න්. එහෙනම් කොහොමද බං ඝන මීටර ඝන සෙන්ටිමීටර කරන්නේ? 103කින්. ඒ කියන්නේ 1.6යි. 1.6න් වැඩි කරලා. අනිත් පැත්තට එනකොට මොකද වෙන්නේ? 10 අර පැත්තට යද්දි 10 ඝන මීටර ඝන සෙන්ටිමීටර කරද්දි 10 6න් වැඩි වෙනවා. ඝන සෙන්ටිමීටර ඝන මීටර කරද්දි අනිත් පැත්තට එද්දි 10 6න් වැඩි වෙනවා. ඔච්චරයි concept එක. හරි? right. ඒක හිතෙන් තේරුම් ගන්න ඕනේ. මම මේකවත් අඩුම තරමේ ලියන්න හොඳ නැහැ. හරිනා. හරි? right. එතකොට මෙන්න පුතේ ඝන මීටර. ඝන මීටර කියන්නේ පුතේ මීටරේ වැඩි කිරීම මීටරේ. හරිද? ඝන මීටර කියන්නේ පුතේ මීටරේ වැඩි කිරීම මීටරේ. එතකොට පුතේ මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100 නේ බා. එහෙනම් පුතේ සෙන්ටිමීටර් 100 වැඩි කිරීම සෙන්ටිමීටර් 100 වැඩි කිරීම සෙන්ටිමීටර් 100. ඒ කියන්නේ පුතේ ඝන මීටරයක් කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි ඝන සෙන්ටිමීටර. ඒ කියන්නේ පුතේ ඝන මීටරයක් කියලා කියන්නේ 1 වැඩි කිරීම 10 බල 6යි ඝන සෙන්ටිමීටර. හරි කතන්දරේ එන්නේ මෙහෙම. හරි 1 වැඩි කිරීම 10 බල 6යි ඝන සෙන්ටිමීටර. කතාව කොහොම එන්නේ? රයිට්. එතකොට පුතේ දැන් තේරෙනවා සීන් කෝන් එක. මොකද්ද?
ඝන මීටර කොහොමද පුතේ ඝන සෙන්ටිමීටර කරන්නේ? දැන් මේවා මොකුත් ලියන්න නැතුව මේක හිතෙන් ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ දේ දන්නවනේ. මොකක්ද දැනගන්න ඕනේ? මෙච්චරයි. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100යි කියන එක. ඒක දැනගන්න ඕනෙත් නැහැ. සෙන්ටිමීටර කියන්නේ එකේ මේ සෙන්ටිමීටර උපසර්ගයේ අගය දැනගත්තා නම් හරි. ඒක ඕනේ නැහැ කියමුකෝ. ඔයා මේක දන්නවා නම් ඔය මොකුත් ලියන්න ඕනේ නැහැ. කෙලින්ම තේරෙන්න ඕනේ. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100 නම් ඝන වෙනකොට 100 ඝනය. වර්ග වෙනකොට 100 වර්ගය. ඝනයක් වෙනකොට 100 ඝනය. හරි. 100 ඝනය කියන්නේ 1.6යි. කියන්නේ මිලියනයයි. හරි. රයිට් එහෙනම් පුතේ දැන් සීන් එක තේරෙනවා. මෙතනින් මෙතෙන්ට යන්නේ කොහොමද? ඝන මීටර එකක් කියන්නේ මෙච්චරක් නම් ඝන මීටර 3ක් කියන්නේ කොච්චරක්ද? මිලියනයෙන් වැඩි වෙන්න ඕනේ. හරි. එහෙනම් පුතේ වැඩි කිරීම 10 බල 6. හරි. එහෙනම් මේ පැත්තට එනකොට පුතේ මොකද වෙන්න ඕනේ? ඉතින් බෙදෙන්න ඕනේ. බෙදීම 10 බල 6. පුතේ 10 බල 6ෙන් බෙදනවා කියලා කියන්නේ ඇත්තටම 10 ඍණ 6ෙන් වැඩි කරා හා සමානයි. දෙකම එකයි. 10 මේ බලන්නකෝ. යම් කෙනෙක්ව පුතේ යම් කෙනෙක්ව දැන් මේ දර්ශක සුළු කිරීම මම කලිනුත් කිව්වා දැනුත් කියනවා. යම් කෙනෙක්ව පුතේ 10 බල 6ෙන් බෙදනවා කියලා කියන්නේ 10 බල 6 උඩට ගියාම පුතේ x වැඩි කිරීම 10 ඍණ 6යිනේ. හරි. ඒක තමයි කියන්නේ. 10 6ෙන් බෙදනවා කියලා කියන්නේ ඇයි පුතේ මේ උඩට යනකොට දර්ශකයේ ලකුණ මාරු වෙනවා. ඔකයි කතාව. හරි. උඩට යනකොට මොකද වෙන්නේ? උඩට යනකොට පුතේ දර්ශකයේ ලකුණ මාරු වෙනවා. ඒකනේ වෙලා තියෙන්නේ. අතන 10 6 කියලා බෙදපු එක උඩට යද්දි මොකද පුතේ උනේ? දර්ශකයේ ලකුණ මාරු වුණා. 10 ඍණ 6. හරි. 10 ඍණ 6. ඉතින් එතකොට පුතේ x වැඩි කිරීම 10 ඍණ 6යි. x වැඩි කිරීම 10 ඍණ 6යි. හරි. මෙතන ඒ කියන්නේ දර්ශක සහිත කෙනෙක් උඩට ගෙනියද්දි එයාගේ ලකුණ මාරු වෙනවා. මෙතන ධන තිබ්බ එක ඍණ වුණා. හරි. රයිට්. ඕකයි කතාව. පැහැදිලිනේ? ඒක තමයි අතන අර ලිව්වේ. හරි. ඉතින් ඔය කතන්දරේ ඇත්තටම මේක මම ලියන්න ඕනේ නැහැ. ඔයාට ඔක තේරෙන්න ඕන. හරි. රයිට්. ඊට පස්සේ කමන්නේ මම මේක ඔයාලට පැහැදිලි කිරීමක් විදිහට කරගෙන යන්න. ඊට පස්සේ පුතේ ඝන මීටර හා ඝන ඩෙසිමීටර අතර සම්බන්ධය. මෙතනත් ඔන්න ලියා ගන්න අතර සම්බන්ධය කියලා. ඊට පස්සේ පුතේ ඝන මීටර හා ඝන ඩෙසිමීටර අතර සම්බන්ධය. හරිද? රයිට්. කතාව මෙච්චරයි පුතේ. මෙන්න මෙහෙම ඝන මීටරයක් කියලා කියන්නේ ඔයා දන්නවා. මීටරේ ගුණ කිරීම ආයිත් අර තැනටම එනවා. මීටරේ ගුණ කිරීම මීටරේනේ. ඒ කියන්නේ පුතේ මීටරයට ඝන ඩෙසිමීටර 10යි. ඒ කියන්නේ පුතේ ඝන මීටරයක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර වලින් ගත්තොත් පුතේ 1000යි. හරි. දැන් ඉතින් ඕක දැනගත්තා කියන්නේ සීන් කෝඩ් එක ඉවරයිනේ. කෙලින්ම කොහොමද පුතේ? හරිනේ පුතේ. ඉතින් මේක මෙතන ඔයා දන්නවා නම් මීටරයක් කියන්නේ ඝන ඩෙසිමීටර 10යි කියලා. සෝරි. මීටරයක් කියන්නේ ඩෙසිමීටර 10ක් කියලා. ඒතර ඝන මීටරයක් කියන්නේ ඉතින් ඝන ඩෙසිමීටර 1000. 10 තුන්වෙනි බලයනේ. හරි. මීටරයක් කියන්නේ ඩෙසිමීටර 10ක් නම් ඝන මීටරයක් කියන්නේ ඝන ඩෙසිමීටර 10 තුන්වෙනි බලය. 10 තුන්වෙනි බලය කියන්නේ 1000යි. හරි. රයිට්. ඒතර පුතේ මෙහෙමයි කතන්දරේ. ඝන ඩෙසිමීටර ඝන මීටර කරනවා. හරි. මොකද වෙන්නේ? හරි සරලයි පුතේ. වැඩි කිරීම 10 තුන්වෙනි බලේ. එහෙනම් මේක මේ පැත්තට එනකොට කොහොමද පුතේ? බෙදීම 10. මෙයා පාඩම් කරන්න එපා. බෙදීම 10 3 ඒ කියන්නේ වැඩි කිරීම 10 ඍණ බල 3. 10 3ෙන් බෙදනවා කියන්නේ 10 ඍණ 3ෙන් වැඩි කරා හා සමානයි. හරි. රයිට්. ඔන්න ඒ සම්බන්ධතා දෙකක් මම ඔයත් එක්ක කතා කරා. හරි. සම්බන්ධතා දෙකක් ඔයත් එක්ක කතා කරා. තව කීපයක් තියෙනවා අපි ඒ ටිකත් කතා කරලම මේ යමු මේ ඝන වස්තු වල පරිමාව කියන කොටස කතා කරන්න. හරි. රයිට්. මේ ටික මම කරනවා. අර කියපු දේවල් ගැන හොඳට අවධානයෙන් ඉන්න පුතේ. පන්තිය මේන්ටේන් කරන්නේ යට ලෙවල් එකේ සහ මිඩ් ලෙවල් එකේ ළමයින්ට නම් ඔයාට කවදාක්වත් A+ එකක් දාන ලෙවල් එකට ඒ ගුරුවරයා උගන්වන්නේ නැහැ. ඒ නිසා ඒව ගැන ඒතකොට කවදාක්වත් පුතේ ළමයි වැඩිපුරම ඉන්න පන්තිය හොඳම පන්තිය වෙන්නේ නැහැ. අන්න ඒක තමයි වැදගත්ම දේ. මම නම් කොහොමද ෆිසිකල් කරන්නෙත් නැහැ. මගේ ළමයි කොච්චරක් ඉන්නවද කියලා කවුරුත් දන්නෙත් නැහැ. මම කියන්නෙත් නැහැ. මගේ රිසල්ට්ස් තියෙනවනේ. හරිද? මගේ රිසල්ට්ස් වලට මට කියන්න අමුතුනා මම දාන්නම් ලින්ක් එකක් ගෲප් එකට දාන්නම්. අපේ 22 රිසල්ට්ස් ටික බලන්න. ඒ වගේ රෑන්ක් එකක් දාන්න
හදාගන්න ටාගට් එක. හරිද? 23 රිසල්ට්ස් ටික බලන්න. ඒකේ නම් ඔක්කොම දාලා නැහැ. දාලා තියෙන්නේ පළවෙනි 10 අතර හිටපු ටික විතරයි. 22 නම් හැම දිස්ත්‍රික්කෙම රෑන්ක් ටික ඔක්කොම වෙන වෙනම දාලා තියෙනවා. 23 ඊට වඩා බර ලොට් එකක් ඉන්නවා. මට ඒ ටික හදන්න බැරි වුණා. ඒ ටික හදලා හෙට අනිද්දාට දාන්න ඕනේ. ඔයාලත් එහෙම ටාගට් එකක් හදාගන්න. මගේ කැටලොග් වල බලන්නකෝ මගේ WhatsApp එකේ 0.71 470යි 72යි 72 නේ පුතේ. අපේ ක්ලාස් හැන්ඩල් වෙන WhatsApp එක. මේකේ කැටලොග් බලන්නකෝ. හරිද? කැටලොග් වල අපි රිසල්ට්ස් ටික ලස්සනට දාලා තිනවා. මම ගෲප් එකටත් ලින්ක් එක දාන්නම්. ඒ ටික බලන්න. ඒ ටික බලලා ටාගට් හදාගන්න. මේ මම මේ රෑන්ක් එකකට වැඩ කරන්න කියන එක. මේ දිස්ත්‍රික්කේ රෑන්ක් එක මට අරන් දෙනවා කියන එක. හරි? මගේ ක්ලාස් එකට. හරි? අන්න එහෙම වැඩ කරන්න පටන් ගන්න. හරි? රයිට්. හරි. එතකොට පුතේ ඊළඟට අපි හදමු. හරි. හරි නේද? ඊළඟට අපි හදමු පුතේ ඝන මීටර් හා ඝන මිලිමීටර් අතර සම්බන්ධය ගොඩනගමු. මිලි කියන්නේ ඔයා දන්නවා මිලි කියන්නේ පුතේ 10 ඍණ බල 3යි. සම්බන්ධය. හරි. රයිට්. එතකොට මෙන්න අර විදියටම හදන්න ඝන මීටරය කියන්නේ පුතේ මීටරේ වැඩි කිරීම මීටරේනේ. ඒ කියන්නේ පුතේ මිලිමීටර වලින් ගත්තොත් මීටරයක් ඇතුලේ මිලිමීටර 1000ක් තියෙනවා. 1000 වැඩි කිරීම ඒ කියන්නේ 10.9ක් එනවනේ. 10 බින්දු කීයක් එනවද? 9ක් එනවා. මිලිමීටර 1000 වැඩි කිරීම මිලිමීටර 1000. හරි. එතකොට පුතේ ඝන මීටරයක් කියලා කියන්නේ එක වැඩි කිරීම 10.9යි ඝන මිලිමීටර. ඔන්න ඔහොමයි එන්නේ. හරිද? ඒ කියන්නේ ටක් ගාලා අපිට සීන් කෝඩ් එක තේරෙනවා. ඝන මීටර කොහොමද පුතේ ඝන මිලිමීටර කරන්නේ? වැඩි කරන්න ඕනේ 10 බල 9න්. මේ පැත්තට එද්දි වැඩි කරන්න ඕනේ 10 ඍණ බල 9න්. හරි? රයිට්. ඔන්න ඔකයි කතන්දරේ. හරි? හරි. ඒ ඇවිල්ලා ඝන මිලිමීටර හා ඝන මීටර හා ඝන මිලිමීටර අතර සම්බන්ධය. රයිට්. ඊට පස්සේ පුතේ හරි. එතකොට අපි දැනට තුනක් කතා කරා. මෙන්න මේ දෙකත් මට කතා කරන්න ඕනේ. ඊළඟට පුතේ අපි මෙතනින් එහාට කතා කරනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේක හොඳටම දැනගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර හා මිලිලීටර අතර සම්බන්ධය. හරි? අතර සම්බන්ධය. හරිද? ඝන සෙන්ටිමීටර හා මිලිලීටර අතර සම්බන්ධය. පුතේ ඝන සෙන්ටිමීටර කියලා කියන්නේ මෙහෙම එකක්නේ. මෙච්චර ලොකු වෙන්නේ නැහැ. හරිද? සෙන්ටිමීටරයක් මෙහෙම හිතන්නකෝ යා. සෙන්ටිමීටරයක් දිග, සෙන්ටිමීටරයක් පළල, සෙන්ටිමීටරයක් උස පුංචි ඝනකයක්. මේක හරි සෙන්ටිමීටරය කියන එක හරි පොඩිනේ පුතේ. මේ චූට්ටම් ඝනකයක් එන්නේ. හරිද? චූට්ටම් ඝනකයක් එන්නේ. මෙච්චර ලොකුත් නෑ. මේ මං ගාව තියෙන ලොකුයි. දැන් මේක සෙන්ටිමීටරයට වඩා ලොකුයිනේ. හරිද? මේ වගේ දැන් අපි තුමු මේක උස ඒ කියන්නේ මේක ඝනකයක්. සෙන්ටිමීටරයි දිග පළල උස සෙන්ටිමීටරේ ගානේ. අන්න එහෙම ඝනකයක පරිමාව තමයි පුතේ. එතකොට මේ බලන්නකෝ. දැන් මේකේ පරිමාව කොහොමද දෙන්නේ මේ? දැන් අපි දන්නවා මේක ඝනකයක්නේ. පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග දිගනේ. ඒ කියන්නේ පුතේ මෙයාගේ පරිමාව වෙන්නේ සෙන්ටිමීටරේ වැඩි කිරීම සෙන්ටිමීටරේනේ පුතේ. ඒ කියන්නේ මෙයාගේ පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටරයයි. මෙයාගේ පරිමාව වෙන්නේ කොච්චරද? ඝන සෙන්ටිමීටරයයි. හරි. ඒ කියන්නේ මේකේ පරිමාව මේක පැත්තක දිග සෙන්ටිමීටරයක් වෙන ඝනකයක් නම් මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටරයයි. හරි. රයිට්. එතකොට පුතේ අපි දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ සම්බන්ධය ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ පුතේ මිලිලීටර එකයි. ඒ කියන්නේ මේකට ජලය පිරෙව්වොත් මේකට අහු වෙන්නේ මිලිලීටර එකක්. හරි. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ කොච්චරද පුතේ? මිලිලීටර එකයි. ඔන්න ඔය සම්බන්ධය ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරි. රයිට්. එතකොට ඔය ටිකත් නෝට් එකට හතරක් කතා කරා ඈ. 1 2 3යි මේකත් එක්ක 4යි. මේක මාර වැදගත්. මේක අනිවාර්යෙන් තිතටම දැනගෙන ඉන්න ඕනේ. රයිට්. ඔය මේ පැත්තේ දකුණු පැත්තේ ඔය ටිකත් නෝට් එකට දාගන්න. මොකද තව දෙකක් කතා කරන්න තියෙනවා. ඒ දෙකත් කතා කරාම ඒකක පරිවර්තන කොටස ඉවර වෙනවා. හරි.
තව කොටස් දෙකක් කතා කරන්න තියෙනවා. ඒ දෙකත් කතා කරාම ඒකක පරිවර්තන කොටස ඉවරයි. හරි. ඊට පස්සේ පුතේ එතකොට ඒ කොටස් ටික හරි. ඊට පස්සේ අපි ගියාම පුතේ මොනවද අතර සම්බන්ධය බලන්නද? අපි ගියාම මොනව අතර සම්බන්ධය බලන්නද? අපි මෙන්න මේවා අතර සම්බන්ධය බලද්දී මොනවද? ඝන මීටර හා ලීටර් අතර සම්බන්ධය ගොඩනගමු. හරි? ගොඩනගමු කියලා කියන්නේ සම්බන්ධය. මොනවද? ඝන මීටර හා ලීටර් අතර සම්බන්ධය. මේක ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේක සමහරලාට ඒ කියන්නේ කෙලින්ම ඔයා ඩිරෙක්ට් දන්නවනම් මේක මෙච්චරයි කියලා ඔයාලට පුතේ ගණන් හදද්දි ලේසි වෙනවා. හරි? ඕක දන්නේ නැති වුණොත් ඔයාලට හදලා ගන්න වෙනවනේ. ඒතර පොඩ්ඩක් ඔයා අමාරු වැටෙනවා. රයිට්? ඕක ඩිරෙක්ට් ඔයාලා දැන් මෙහෙමයි මම ඉගෙනුවට පස්සේ මේක දැන් මේ සම්බන්ධය අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ. ඝන සෙන්ටිමීටර කියන්නේ මිලිලීටර එකයි. ඒක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟ සම්බන්ධය මේක. ඝන මීටරයක් කියන්නේ ලීටර කොච්චරද කියලා බලමු. ඝන මීටරයක් කියන්නේ පුතේ මීටරේ වැඩි කිරීම මීටරේ. හරිද? රයිට්. එතකොට පුතේ ඝන මීටරයක් කියන්නේ අපි සෙන්ටිමීටර වලට හදාගමු. මොකද අපි මෙතන මිලිලීටර අතර සම්බන්ධයක් දන්නේ හින්දා. හරි. සෙන්ටිමීටර CI. දැන් ඔයා දන්නවනේ මේක. CI. CI නේ. හරි. CI සෙන්ටිමීටර CI. හරි. එතකොට පුතේ ඝන මීටරයක් කියලා කියන්නේ කීයද? 1 2 3 4 5 6යි ඝන සෙන්ටිමීටර. හරි. 1 2 3 4 5 6යි ඝන සෙන්ටිමීටර. පැහැදිලිනේ? 1 2 3 4 5 6යි ඝන සෙන්ටිමීටර. ඒ කියන්නේ පුතේ දැන් ඔයා මෙන්න මේ දේ ඉගෙන ගත්තනේ දැන් චුට්ටකට කලින්. ඝන සෙන්ටිමීටරයක් කියලා කියන්නේ මිලිලීටරයක් කියලා ඉගෙන ගත්තනේ. එහෙනම් ඔය සම්බන්ධය මෙතෙන්ට පාවිච්චි කරන්න. එතකොට ඔයා ටක් ගාලා දැනගන්නවා. එහෙනම් ඝන මීටරයක් දැන් ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිලීටර එකක් නම් මෙතන තියෙන ඝන සෙන්ටිමීටර ගාන මිලිලීටර ගානට මොනව වෙන්න ඕනේද? මෙතන තියෙන ඝන සෙන්ටිමීටර ගාන මිලිලීටර ගානට සමාන වෙන්න ඕනේ. හරි? රයිට්. එතකොට පුතේ රයිට් ඔන්න ඔහොම එනවනේ. හරිද? ඔහොම එනවා. දැන් ඊළඟට ඔයා මේක දැනගෙන ඉන්න එපා පුතේ. ලීටරයක් කියන්නේ මිලිලීටර 1000 කියන එක දන්නවනේ. ලීටරයක් කියන්නේ පුතේ මිලිලීටර 1000යි. ඒක අපි දන්නවනේ. ඒකත් දන්නේ නැද්ද? ඒකත් දන්නේ නැත්නම් ගහලා එලවන්න ඕනේ තොපිය පල්ලෙහා මේ 8 වසරේ 9 වසරේ පන්ති වලට. හරි? ලීටරයක් කියන්නේ මිලිලීටර 1000ක් කියලා දන්නවනේ. එහෙනම් මේක ලීටර කරගන්න. එතකොට කොහොමද ඔක ලීටර කරන්නේ? 1 2 3 4 5 6යි බෙදුවනම් හරි 1000 එන්නේ. මොකද මිලිලීටර ලීටර කරන්න 1000න් බෙදුවනම් හරි. එතකොට මේක නිකම්ම ලීටර වෙනවා. එතකොට පුතේ කීයද එන්නේ? ඝන මීටරයක් කියලා කියන්නේ ලීටර වලින් කොච්චරද පුතේ 1000යි. මේ සම්බන්ධය ඔයා දැනන් ඉන්න තරමට ඔයාලට ගණන් හදද්දි ලේසි වෙනවා. මේ සම්බන්ධය ඔයා දැනන් ඉන්න තරමට ඔයාලට ගණන් හදද්දි ලේසි වෙනවා. ඝන මීටරයක් කියන්නේ ලීටර 1000යි. ඝන මීටරයක් කියලා කියන පුතේ ලීටර 1000යි. ඝන මීටර එකම එක සම්බන්ධයක් කතා කරන්න තියෙනවා. හරිද? එතකොට අපිට මේ පරිමා ඒව අතර සම්බන්ධතා ටික හරි. හරිද? තව එකම එකක් කතා කරන්න තියෙන ඒක විතරයි කතා කරන්න තියෙන්නේ. හරි. ඒතර ඔය ටිකක් දැනට දාගන්නකෝ ඔයාගේ නෝට් එකට. ඔය ටිකක් දැනට දාගන්නකෝ නෝට් එකට. ඊට පස්සේ එහෙනම් අපි කතා කරමු මේකේ අවසාන කෑල්ල අපිට කතා කරන්න තියෙනවා පුතේ ඝන ඩෙසිමීටර් හා ලීටර් අතර සම්බන්ධය.
ඝන ඩෙසිමීටර් හා ලීටර් අතර සම්බන්ධය. මෙන්න මේක. කවුද? ඝන ඩෙසිමීටර් හා හරි මුලින්ම ඝන ඩෙසිමීටර් හා ඝන සෙන්ටිමීටර් අතර සම්බන්ධයවත් මේ සෝරි. ඔව් මේක ඔයා දන්නවනේ නේද? මේක අපිට ඕනේ වෙනවා තැනකදී. කොහෙද? සාන්ද්‍රණය හොයනකොට. සාන්ද්‍රණය හොයද්දි දැන් අපිට කියනවනේ මෙහෙම මම පොඩි උදාහරණයක් වඩ මතක් කරන්නම්. එක්ක ඕනේ ඒක නොකිය ඉන්න. තාප රසායනයේ පාඩමේදී සාන්ද්‍රණය හොයන තැනදී මේක අපිට ඕනේ වෙනවා ඝන ඩෙසිමීටර්. ඔයා දැනගෙන ඉන්න ඕනේ මේක ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් මේ සෙන්ටිමීටර වලින් ගත්තොත් 10ක් නේ පුතේ. සෙන්ටිමීටර වලින් ගත්තොත් 10ක්. හරිද? ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර වලින් ගත්තොත් 10ක්. සෙන්ටිමීටර් 10ක්. මොකද මීටරයට ඝන ඩෙසිමීටර් 10යි. එතකොට මීටරයට සෙන්ටිමීටර් 100යි නේ. පැහැදිලිද? මේ මෙහෙම හිතලා හිතන්න පුළුවන් මේ. මෙහෙම ගන්න පුළුවන්. මේ ඔයාලට ඒක සම්බන්ධ වෙන විදිය කියන්නද? මුලින්ම මේ දෙක අතර සම්බන්ධය ඩෙසිමීටර් හා සෙන්ටිමීටර්. දැන් ඔයා දන්නවනේ මීටරයක් කියන්නේ ඝන ඩෙසිමීටර වලින් 10යි. හැබැයි මීටරයක් කියන්නේ මීටරයක් කියන්නේ ඩෙසිමීටර වලින් 10යි. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර වලින් 100යි. දැන් මේ දෙක දෙපැත්තම මීටරේ නේ. එහෙනම් මේ දෙකත් සමාන වෙන්න එපා. එහෙනම් dm 10ක් කියලා කියන්නේ 100යි cm නේ. එතකොට පුතේ මේකර මේ කැපුණාම 1යි dm කියන්නේ 10යි cm. හරිද? එහෙනම් පුතේ 1යි cubic decimeter හරිද කියලා කියන්නේ මේ ඝන කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ cubic කියලා. ඒතර cubic centimeters වලින් කීයද? එහෙනම් 1යි dm වැඩි කිරීම 1යි dm වැඩි කිරීම 1යි dm නේ. ඒ කියන්නේ පුතේ සෙන්ටිමීටර් 10 වැඩි කිරීම සෙන්ටිමීටර් 10 වැඩි කිරීම සෙන්ටිමීටර් 10 නේ පුතේ. ඒ කියන්නේ පුතේ ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. ඔන්න ඕක දැනගන්න. හරිද? ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. මම උදාහරණයක් චූට්ටක් මතක් කරලා දෙන්නම්. හරිද? රයිට්. හරි. ඔය ටික දාගන්නකො මට බෝඩ් එක මකන්න ඕනේ ඒකයි. ඔය ටික දාගන්න. මම අතර බෝඩ් එක මකනවා. අපි කතා කර ඉන්නේ ඝන වස්තු වල පරිමාව කියන කෑල්ල. ඒකේ මේ ඒකක පරිවර්තන ගැන මේවා කියලා දුන්නේ නැතුවම ළමයි බය හිතෙන හින්දා කියලා දෙන්නේ. හරිද? නැත්තම් මේවා ඇත්තටම මම නම් එච්චර ඉන්ට්‍රස්ට් කෑලි නෙමෙයි. මේවා කියලා දුන්නේ නැතොත් ළමයා සමහරවිට ඒකක පරිවර්තන වලට බය වෙනවනේ. ඒ නිසා තමයි මේ පොඩ්ඩක් කියලා දෙන්නේ. හරි. ඕන ඒකකයක් ඕන විදිහකට මෙට්‍රික් ක්‍රමේදී අපි මේක පරිවර්තනය කරගන්න ඕවා දැනගන්න ඕන. හරි? රයිට්. එතකොට පුතේ ඔකට කතන්දරේ ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000යි. ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000යි. හරි? රයිට්. එතකොට ඝන ඩෙසිමීටරයක් කියන්නේ කොතරම්ද පුතේ? ඝන සෙන්ටිමීටර 1000ක්. ඕක අපිට වැදගත් වෙනවා මෙහෙම. අපිට කියනවනේ පුතේ සාන්ද්‍රණ තාප රසායනයේ පාඩමේදී. හරිද? මම මේ පොඩ්ඩේ මතක් කිරීමක් කරන්න ඕකට. හරිද? තාප රසායනයේ අපිට කෙමිස්ට්‍රි වල හම්බෙන්නේ ඉස්සරහට කතා කරනවා ලස්සන්ට මේව උගන්වන්නම් බය වෙන්න එපා. තාප රසායනයේ චාලක රසායනය මෙන්න මේ කියන පාඩම් වලදී තාප රසායනය චාලක රසායනය මෙන්න මේ කියන පාඩම් වලදී අපිට සාන්ද්‍රණ ගැටලු විසඳන්න වෙනවා. අපිට සමහරවිට මෙහෙම දෙනවා පුතේ. 0.1 මවුල ඝන ඩෙසිමීටරයට 0.1 මවුල ඝන ඩෙසිමීටරයට මෙතන ඍණ 3 තියෙන්නේ පුතේ. ඝන ඩෙසිමීටරයට හරි මෙන්න මෙහෙම සාන්ද්‍රණයක් තියෙන HCl ඝන සෙන්ටිමීටර 50ක් නිකම් මම මේ පොඩි ගානක් ලියන්නේ උදාහරණයක්. ඔයාට දැන් මේවා හම්බෙන්නේ මේ පාඩමේදී. ඔයාට ඔහොම ලියලා ඕන උදාහරණයක් කියලා ලියා ගන්න නිකන් අර සම්බන්ධය කියලා දුන්නේ හින්දා ඒකේ වැදගත් පොයින්ට් එකයි මේ ඔයාට කියලා දෙන්න හදන්නේ. හරි. මෙහෙම කියනවා 0.1 මවුල ඝන ඩෙසිමීටරයට HCl ඝන සෙන්ටිමීටර් 50ක් තුල ඇති HCl මවුල ගණන හොයන්න කියලා කියනවා. මවුල ගණන හොයන්න. මවුල ගණන. හරිද? මවුල ගණන සොයන්න. මවුල ගණන සොයන්න. හරි ඔන්න ඔහොම දෙනවා ගණන. ඒතර පුතේ මේ වගේ ගානක් හදන්න මෙහෙමනේ. අපි දන්නවා දැන් සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාවනේ. සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාව. n c සමානයි n බෙදීම v. ඕක එතකොට මවුල ගාන උක්ත කරොත් n උක්ත කරොත් දැන් අර වගේ නිකන් ආදේශයක් තියෙන. ඒ උනට පොඩි දෙයක් තියෙනවා කියලා දෙන්න ඒකයි මේ හදන්නේ. හරි.
v එක මෙහෙට ගුණ වුණාම cv නේ n සමානයි පුතේ cv මවුල ගාන සමානයි එතකොට දැන් සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාවනේ මේවා ගැන බය වෙන්න එපා මේවා ඉස්සරහ පාඩමකදී හම්බෙන්නේ එතකොට සුපිරියට කියලා දෙන්නම් මෙතන පොඩි දෙයක් කතා කරන්න තියෙනවා ඒකයි මේ පැහැදිලි කරන්නේ හරි එතකොට පුතේ සාන්ද්‍රණය සමානයි සාන්ද්‍රණයට තමයි අපි c දාලා තියෙන්නේ සාන්ද්‍රණය සමානයි